සද්ධා සම්පන්න පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අමාමෑණී දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේලා විසින් අන්‍ය විහිිත නොවි එකලෙසම පවත්වන්නා වූ සටිපට්ඨාන සූත්‍ර ධර්මදේශනාවේ විග්‍රහයක් තමයි මේ අවස්ථාවේදී මහා සටිපට්ඨාන සූත්‍රයේ විස්තරයක් තමයි මේ මොහොතේ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි මීට කලින් අවස්ථා දෙකකදී හෝ තුනකදී සටිපට්ඨාන සූත්‍රය දේශනා කරා. සටිපට්ඨාන සූත්‍රය විස්තර කරන්න කලින් පුංචි කාරණාවක් ওই පින්වතුන්ලාට මතක් කරොත් හොඳයි කියලා හිතෙනවා. පින්වතුනි, සෝවාන් පුජ්‍යලේ මේ සෝවාන් පුජ්‍යලේගේ ලක්ෂණ කතා කරොත් මේ පිළිබඳව ඕගොල්ලෝ සාකච්ඡා කරන්න. සෝවාන් පුජ්‍යලයා ධර්මය තව තවත් හොයාගෙන යන ස්වභාවය අඩුයි. ඒ කියන්නේ සරලවම කිව්වොත් සෝවාන් පුජ්‍යලයා හොයා තව තව ධර්ම දේශනා ශ්‍රවණය කරන්න යන්නේ නැහැ. ඒ මොකද ඔහුට ධර්මය ලැබිලා තියෙන්නේ. මේක මම ඒකයි කිව්වේ ওই පින්වුතුන්ලා සාකච්ඡා කරලා ඒ පිළිබඳව මට තොරතුරු දැනුම් දෙන්න. සෝවාන් පුජ්‍යලේ කිසිසේත්ම තව තවත් ධර්ම දේශනා තව තවත් හොයා යන්නේ නැහැ. මේ මං කිව්ව කාරණාවට උදාහරණ ඕන තරම් අපිට දකින්න පුළුවන්. දැන් මේ පින්වතුන්ලා ගොඩාක් වෙලාවට මේ ධර්මය අහන්නත් තණ්හාවක් තියෙන්නේ. ඒක ඇහුවට වරදක් නැහැ. නමුත් ඔහුට අර සෝවාන් වෙන්න කලින් තිබිච්ච ධර්මයේ ශ්‍රවණය කරන්න මේ මොකද්ද කියලා සොයාගන්න තියෙන උනන්දුව සම්පූර්ණව නැති වෙලා යනවා. සැකයක් අවිශ්වාසයක් තියෙන පිරිස තමයි තව තවත් ධර්ම දේශනා යන්නේ. අපිට මේක අවබෝධ වුනේ නැද්ද? මේක අවබෝධ කරගන්න තව තවත් යන්නේ ඒ සෝවාන් නොවිච්ච පුජ්‍යලයෝ. අන්න ඒකයි මම කිව්වේ මේ කාරණාව ගැන ඕගොල්ලෝ සාකච්ඡා කරලා ඒ පිළිබඳව මටත් දැනුම් දෙන්න. මේ පිළිබඳව උදාහරණ ඕන තරම් බුද්ධ ඉතිහාසයේ අපිට දකින්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නව ඇති ඉස්සර භික්ෂුන් වහන්සේලා ඒ වගේම උපාසක පිරිස භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් සකදාගාමි වෙනවා. දැන් උදාහරණ කතාවක් කියමුකෝ අපි. බද්දවග්ගීය කුමාරවරු 30 දෙනා. මේ බද්දවග්ගීය කුමාරවරු 30 දෙනා ඒ කතාව උංගොල්ලෝ දන්නවනේ, දහම් පාසලේ අහලා ඇතිනේ. මේ කුමාරවරු 30 දෙනා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරා. එක වතාවක් ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදි භාවය ලබාගෙන දුර පළාතකට ගියා. මේ විදිහට අවුරුදු 12ක කාලයක් මට මතක හැටියට අවුරුදු 12ක කාලයක් ඒගොල්ලෝ එහෙම වාසය කරා. ඒ 30 දෙනා වහන්සේලා අතරින් හැම කෙනෙක්ම සෝවාන් වුණා. කිසිම කෙනෙක් රහත් උනේ නැහැ. ඒ කියන්නේ සෝවාන් භවයි රහත් භවයි අතර රහත් වෙන්නේ නැතුව සෝවාන් වුණා, සකු르දාගාමි වුණා, අනාගාමි වුණා. රහත් උන්නේ කවුරුත් 30 දෙනා වහන්සේලාම. අවුරුදු 12ක් ගත වුණා. කාටවත් ඊගාව මාර්ගඵලයට පැමිණෙන්න බැරි වුණා. මේ වෙලාවේ මේ 30 දෙනා වහන්සේලාම භාග්‍යතුන් වහන්සේ සම්මුඛ වෙන්න ආව දෙවෙනි වත. අපි බුදු පියාණන් වහන්සේ ධර්ම කරුණක් බොහෝ කාලෙකින් ඇහුවේ නැහැ. ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ කියලා අවුරුදු 12කට පස්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලා 39 නැවත පැමිණියේ. ඒ වෙලාවේ වස් කාලේ බොහොම මඩ තැවරිලා වැස්සට හසු වෙලා බොහොම පීඩා විඳින්මින් තමයි ආවේ. සිවුරු තෙමිලා මඩ ගෑවිලා. ඉතින් මේ බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටියට පැමිණිලා ධර්මයේ ශ්‍රවණය කරා. ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාම වහන්සේලා රහත් භාවයට පත් වෙලා එතනින්ම 이르දි වෙලා ආකාශයෙන්ම තමන්ගේ හිටපු තැනට ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ 30 දෙනා වහන්සේලාට ආසන පනවන්න, කුටි පිළියෙල කරන්න භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා හුව කෝ ස්වාමීනි මේ හිටපු බද්දවග්ගීය භික්ෂුන් වහන්සේලා 39. එතකොට භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන ගාථාවෙන් දේශනා කරනවා. ආනන්ද හංසයෝ රැලක් හංසයෝ කණ්ඩායමක් යම් කිසි විදියකින්
පිරිසිදු භාවයටපත් වෙලා අහසෙන් යන්නේ කොයි විදිහටද? ඒ 30 දෙනා වහන්සේලාම ඒ විදිහට අහසෙන් ගියා. පඬිතුයෝ අන්න ඒ විදිහ තමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හංසා දිට්ඨපතේ යන්තෝ ආකාසේ යන්ති ඉද්දියා. අන්න මේ විදිහට තමයි ගාථාව කිව්වේ. අන්න බලන්න පින්වතුනි, මේ කතාවෙන් අපිට මේක කතාවක් විතරයි මම කියන්නේ. මේ කතාවෙන් මම ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඒ භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ධර්ම දේශනා කරේ දෙපාරයි. පළවෙනි පාර සෝවාන් වුණා, ධර්මය අවබෝධ කරගත්ත, ධම්මසක් පහල කරගත්ත. දෙවෙනි වතාවේ ආවා. දෙවෙනි වතාවේ රහත් භාවයටපත් වුණා. තමන් අහපු ධර්මයේ ඒ අවුරුදු 12ම හොඳට ප්‍රගුණ කරමින් සටිපට්ඨානෙ වඩමින් ඒ භික්ෂුන් වහන්සේලා 39 හිටියා. ඉතින් මේ වගේ පින්වතුනි ඒ කාලේ ධර්මයේ ශ්‍රවණය කරා නම් භික්ෂුන් වහන්සේලා 100ක් නමක්, ඒ 100ක් නමම දෙපාරක් වගේ තමයි ධර්ම ශ්‍රවණය කරලා තියෙන්නේ. දැන් පින්වතුනි අද කාලේ කොච්චර ධර්මයේ ඕගොල්ලන්ට දේශනා කරත් මදි. ඒ මොකද හේතුව? ඒ හේතුව තමයි ධර්මය හරියට අවබෝධ කරලා නැහැ. තාම සැකේ තියෙනවා. මේ ධර්මයෙන් නැති වෙන්නේ මොකද්ද? පංච නීවරණ ධර්ම නැති වෙලා යනවා. සැකය, විචිකිච්ඡාව කියන එක නැති වෙනවා. ධර්මය අවබෝධ වෙනවා කියන්නේ ඒකයි. දහම් මැසක් පහළ වෙනවා කියන්නේ ඒකයි. ඒ දහම් මැසක් පහළ වෙච්ච කෙනා තමයි පින්වතුනි සතිපට්ඨාන භාවනාව පුරුදු පුහුණු කරන්න ඕන ඊගාව මාර්ගඵලවලට යන්න. අන්න ඒක හොඳට උඹලා තේරුම් ගන්න. මේ කතාව ගැන උඹලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කරලා ඒකේ තොරතුරු මටත් දන්වන්න. දැන් අපි සතිපට්ඨාන සූත්‍රය අපි පළවෙනි කොටස දේශනා කරා. එක කොටසක් දේශනා කරා සූත්‍රයේ කායානුපස්සනාව. මෙතනදී පින්වතුනි මේ භාග්‍යතුන් වහන්සේ මේක කොටස් 4කට බෙදලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ රූපය, එහෙම නැත්නම් මේ කය, මේ ශරීරය ආත්මයක් කොටගෙන තියෙනවා. මේ ආත්මය තියෙන්නේ මේ ශරීරය තමයි. ශරීරය තමයි ආත්මය. මේකේ පණ කියන එක හැමතැනම තියෙනවා. හිත හැමතැනම තියෙනවා. මේ ජීවන හුස්ම පිම්බ කියලා ඔය කියන්නේ. අන්න මේක දෘෂ්ටිගත වෙලා ඉන්න කට්ටියට ඒ දෘෂ්ටිය බින්දින්න තමයි පින්වතුනි මේ කායානුපස්සනාව දේශනා කරන්නේ. ඒක පළවෙනි සූත්‍රයේ විස්තර විකාශනය දේශනාව අහනකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. දැන් ඒ වගේම එතනදී අපි බොහොම වැදගත් කාරණාවක් ඕගොල්ලන්ට මතක් කරා. ඒ තමයි මේක භාග්‍යතුන් වහන්සේ පිළිවෙලකට එකට දේශනා කරාට මේක එකට වඩන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ ශරීරය මේ පංචස්කන්ධයක්නේ මෙතන තියෙන. පංචස්කන්ධයෙන් නිර්මාණය වෙච්ච මෙන්න මේ මම කියලා අල්ලගන්න මේ ශරීරය, මේ ස්වභාවය, මේ ධර්මතා 81 පින්වතුනි තණ්හාව අවිද්‍යාව මූලික කරගෙන පවතිනවනේ. මේක දිගටම තණ්හාව තියෙනකන්, අවිද්‍යාව තියෙනකන් මම කියලා අල්ලගෙන දිගටම යනවා. එතකොට නමුත් අපි මෙතනදී ඉගෙන ගන්නවා මේ ශරීරය, මේ පංචස්කන්ධය මගේ නොවේ. මේක මගේ අනසකේ පවත්වන්න බෑ. රූපස්කන්ධයත් මට ඕන විදිහට, වේදනාස්කන්ධයත්, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය මේ පහම මට ඕන විදිහට පවත්වන්න බෑ. දැන් සිත මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා මෙතන කිව්වොත් ඒක වරදිනවා. ඇයි ඒක වරදින්නේ? සිත කියලා එකක් ගන්න බෑනේ. සිත කියලා කියන්නේ ස්කන්ධ හතරක එකතුවක්. ඒකේ වේගය වැඩි නිසා තමයි අපිට එකක් වශයෙන් දැනෙන්නේ, සිතක් වශයෙන් දැනෙන. නමුත් ඒක වෙන වෙනම ක්‍රියාත්මක වෙන සිත් පරම්පරාවක එකතුවක් තමයි මේ සිත කියලා කියන්නේ. ඒක නිසා මේ සිත මගේ නොවේ කියලා කිව්වොත් එතන වැරදි. එතන දෘෂ්ටියක් තියෙනවා. එතන ධර්මය අවබෝධ කරගත්තු කෙනෙකුට සිත කියන්න බෑ. නමුත් අපි ඒක අවබෝධ කරගෙන සිත කියලා කියන නැත්තම් මේක කියන්න විදිහකුත් නැහැනේ. එතකොට මේ පංචස්කන්ධය ස්කන්ධ පහක් මිසක් එකක් නොමේ කියලා දන්නවා. මේක මගේ අනසකේ පවත්වන්න බෑ කියලා දන්නවා. එහෙම මගේ අනසකේ පවත්වන්න බෑ කියලා දන්නවා නම් අපි මේ ස්කන්ධ හතරට කියන්න පුළුවන්ද? දැන් ඔන්න ඔයා කායානුපස්සනාව වඩන්න, දැන් වේදනානුපස්සනාව වඩන්න එහෙම කියන්න බෑනේ. උංගලන්ට වැටහෙනවනේ එහෙම කියන්න බෑ. මේක සිත මගේ නෙවෙයි නම් එහෙනම් එයාට අපිට බල කරන්න බෑ මේ හතර
මේ වෙලාවේ වඩන්න කියලා. මොකෝ ඒක මගේ අනසකේ පවත්වන්න බෑ කියලා දන්නවා. අපි කරන්නේ ඒ පවතින ස්වභාවය, තණ්හාව, අවිද්‍යාව මූලික කරගෙන ඒ පවතින ස්වභාවයේ සිහිය පිහිටවනවා. සිහිය පිහිටවල මේක ස්කන්ධ හතරක් බව අපි දැන් අහලා අවබෝධ කරගෙන තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙන තරමට තමයි ප්‍රඥාව පෑදෙන්නේ. ප්‍රඥාවේ කෙරවල තමයි රහත් භව කියලා කියන්නේ. එතනින් පස්සේ නැවත මම කියන සංකල්පයක්, සිත මගේ කියන සංකල්පයක්, රූපය මගේ කියන සංකල්පයක් නැහැ. වේදනාව මගේ කියන සංකල්පයක් නැහැ. දැන් සූත්‍ර විකාශනයේ ඕගොල්ලන්ට මම හිතන්නේ ඒව අහන්න ලැබෙනවා. ඒවලත් මේක පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බොහෝ තැන්වල. ඒවත් ඕගොල්ලන්ට අහන්න ලැබෙයි. දැන් අපි ඊගාව කොටසට යන් සතිපට්ඨාන භාවනා දේශනාවේ දැන් පින්වතුනි මෙතන අපි පළවෙනි එක ගැන පුංචි මතක් කිරීමක් කරොත් අපි නිදහස් වෙලාවක සමතයානික වශයෙන් මේක වඩන්න නිදහස් වෙලාවකට නිදහස් තැනකට ගිහිලා ආරණ්‍යයකට හරි රුක්ෂ මූලයකට හරි ඒ පුළුවන් තැනකට නිදහස් වෙලාවකට ගිහිලා හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න සත්‍ය පුජ්‍යල සංඥාවෙන් තොරව අපි බලාගෙන ඉන්නෝ මේකේ මොකද්ද වෙන්න කියලා. ඉතින් එහෙම නිහඬව ඉන්න යෝගාවචරයට හුස්ම රැල්ල හසු වෙනවා. ඒ හුස්ම රැල්ල දැන් මේකේ පිළිවෙලට අපි කලින් දේශනා කරානේ. හුස්ම රැල්ල බොහොම රළු විදිහට මුලදී හම්බ වෙනවා. ඉතින් මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන ඉන්නවා. මෙහෙම අපි සිහිය පිහිටවාගෙන ඉන්නකොට පින්වතුනි සමහරක් වෙලාවට අපේ සිත පිට යනවා. අපිට සිහිය නැති වෙන, සිහිය පුරුදු නැති ආධුනික යෝගාවචරයෙකුට සිත පිට යනවා. මේ සිත පිට යනකොට නැවත සිහි වෙන වෙලාවට ඔයගොල්ලෝ කනස්සල්ලට පතුන අයියෝ මට තප්පරයක්වත් බෑ කියලා. ඒකෙත් ඒ වෙලාවෙදිත් කනස්සල්ලටපත් වෙන්නේ නැහැ. කනස්සල්ලටපත් වුණොත් ඒක භාවනාව වැරදි. ඒකෙත් අපි දැනගන්න සිත සිහිය නැතුව සිත පිටට ගියා. කිසිම කනස්සල්ලක් නෑ. අපි ඒකත් දැනගත්තා. සිත මගේ නෙවෙයි නම් එයාට පිටට යන්නත් පුළුවන්. එයා යන තැන අපි බලාගෙන ඉන්නවා. හරියට අපි කුරුල්ලෙක්ව තියෙනවා කෑම ලෑල්ලක් හදලා කුරුල්ලෙක්ව අපි තියෙනවා. ඒ කුරුල්ල අපි දකිනවා කෑම ලෑල්ලේ වහලා කෑම කනවා. අන්න ඒ වගේ තමයි කුරුල්ල වගේ තමයි හුස්ම රැල්ල. දැන් අපි බලන් ඉන්නවා. ඊට පස්සේ අපිට තේරෙනවා ඒ කුරුල්ල එහා ගිහිල්ලා ගහකට වහනවා. අපි ඒකත් දැනගන්නවා. අපි කුරුල්ලට බල කරන්නේ නැහැ ඔබ කෑම ලෑල්ලෙම වහලා හිටපන් කියලා. එයා කෑම ලෑල්ලෙම වහලා ඉන්නේ නැහැ. එයා ඒ ගහට යනවා. ඊට පස්සේ එයා ආපහු පිහම්බගෙන ගිහිල්ලා වහලකට යයි. එහෙම නැත්නම් කටුපඳුරකට යයි. මේ හැම එකක්ම අපි නුවණින් දකිනවා. අන්න ඒ වගේ පින්වතුනි ඒ උදාහරණේ වගේ හුස්ම රැල්ලත් අර කුරුල්ලා වගේ අපි දකිනවා. හිත පිට ගියාම හැබැයි හිත පිට යන්නේ සිහිය නැතුව. අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සිත ආස කරනවා මොකක් හරි මතක් කරන්න. ඒක සිහියෙන් මතක් කරන්න. ඒකත් දැනගන්න. සිත මතක් වෙනවා. සිත අපි මෙහෙවන්න උත්සාහ කරන්නේ නැහැ. සිත මෙහෙවෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට අපි බලාගෙන ඉන්නවා. මේක බොහොම පහසු භාවනාවක්. බලාගෙන ඉන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට සිහිය පිහිටුවාම හුස්ම රැල්ලෙම සිත තියෙනවා. ඒකට කලබල වෙන්න එපා. ටිකක් උත්සාහ කරාම හරි. දැන් සිත පිට ගියා කියලා ඒ භාවනාව නොකරනව නෙවෙයි. එතනත් භාවනාව කරනවා සතිපට්ඨානෙ. එතනත් ඔයගොල්ලෝ සිහිය පිහිටවන්න. සිතට විවිධ දේවල් මතක් වෙයි, කේන්තියයි, දරුව මතක් වෙයි, දැන් කන්න ඕනේ කියලා කියයි. ඇඟේ යම් කිසි තැනක් රිදෙයි. අන්න එතකොට ඒක වේදනාවක් හැටියට බලන්න. ඒක වේදනානුපස්සනාව විස්තර කරනකොට ඒක විස්තර වෙයි. ඒක තමයි මේ අපි සතිපට්ඨාන සූත්‍රය කියනකොට මේ මුළු සූත්‍රයම කියවලා ඒකේ හරය ගන්න ඕන. හරියට පොල් ගොඩක් තියෙන කෙනෙක් ඒ පොල් ටික ඔක්කොම ලෙලි ගහලා මිරිකලා ගාලා ඒකේ කිරි ටික ගන්නවා වගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ හරය අරගෙන ඒකෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕන. අන්න ඒකයි මේ සතිපට්ඨාන සූත්‍රය. ඒක නිසා අපි මේ සතිපට්ඨාන සූත්‍රේ මේ රූපය ආත්මය කොට ගත්තු කෙනාට තමයි කායානුපස්සනාව තියෙන්නේ. කායානුපස්සනාවේ ආනාපාන සති කොටස
අපි විස්තර කරා. දැන් අපිට තියෙන දෙවෙනි කොටස විස්තර කරන්න. මේ කොටස විස්තර කරලා ඉවර වෙලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගැටලු අනුව සටිපට්ඨාන සූත්‍රය නැවත විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් අපි සටිපට්ඨාන සූත්‍රයට යමු. මම පාලි ටික ඔක්කොම අත්හැරලා කාලේ වෙලා වෙන නිසා ඉතුරු කොටස ගන්නම්. මේ තුන්වෙනි ඡේදය මහණෙනි නැවතද මහණ තෙමේ යන්නේ හෝ යන්නෙමි දන්නේය සිටියේ හෝ සිටියෙමි දන්නේය ඉන්නේ හෝ ඉන්න බව දන්නේය නිදාගන්නේ හෝ නිදාගන්න බව දන්නේය ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවන ලදද ඒ ආකාරයෙන් දන්නේය මෙසේ තමාගේ ශරීරයේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය ශරීරයේ ඒ කියන්නේ ශරීරයේ තීන ස්වභාවය තීන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා. දැන් මේ ඉරියව්වෙන් තියෙනන්නේ විදිහට ශරීරයේ නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය කලක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලක විනාශ වීම ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය ඒ භික්ෂුවට වනාහි සත්වයෙක් පුජ්‍යලයෙක් නොවූ ශරීර ඉරියව් පමණක් ඇත්තේය කියා සිහිය එළඹ සිටියේ වේද අන්න බලන්න පින්වතුනි වැදගත් කාරණාවක් අන්න අපිට සිහියට හසු වෙනවා මෙතන ඉරියව් ටිකක් තියෙනවා එක එක ස්වභාව ටිකක් තියෙනවා මිසක් එතන සත්‍යයක් පුජ්‍යලයක් නෑ කියලා සත්‍යයක් පුජ්‍යලයක් නෙවෙයි තියෙනම ඉරියව් ටිකක් තියෙන කියලා සිහියට හසු වෙනවා අන්න එතකොට එමේ ශරීර ඉරියව් පමණක් ඇත්තේය කියා සිහිය එළඹ සිටියේ වේද එය අන්න බලන්න එය ඥානයාගේ වැඩිම පිණිසද සිහිය වැඩිම පිණිසද වෙයි අන්න බලන්න බොහොම වැදගත් කාරණාවක් තණ්හා දෘෂ්ටියෙන් වාසය කරන්නේය මේ සත්ව ලෝකයේ කිසි රූපාදියක් ආත්ම වශයෙන් නොගනී මහණෙනි භික්ෂු තෙමේ මෙසේද ශරීරෙහි ශරීර අනුව බලමින් වාසය කරන්නේය අන්න බලන්න දැන් භාවනාම කරන්න ඕනේ නෑ එක දිගට මේක පැය 24ම මේ භාවනා මේ සතිපට්ඨානයෙන් අපිට ඉන්න පුළුවන් එතනදී අපිට පින්වතුනි දැන් මම මෙතන විස්තර කරන්න යන්නේ එතකොට මේක මේ සූත්‍රයේ දේශනා වෙන ආකාරය වෙනස් වෙනවා දැන් අපි වාඩි වෙලා ඒ විදිහට කායානුපස්සනාවන් ආනාපාන සති භාවනා වශයෙන් අපිට මේක වඩන්න පුළුවන්. ඒක විදර්ශනාවට හැරෙනවා. එතකොට අපි අර මම කියන විදිහට භාවනාව කරොත් ඒක විදර්ශනා පැත්තට හැරෙනවා. සමතේ පැත්තට බර වෙන්නේ නැහැ. එතකොට එහෙම ඉඳලා අපි දැන් නැගිටලා යනකොට ඉරියව් පවත්නවා. දැන් මේ ඉරියව් වල භාග්‍යතුන් වහන්සේ ලොකු කෑලි කියලා දෙන අපිට අත නැමෙන හැටි ඒ විදිහට විවිධ ආකාරයෙන් පින්වතුනි මේක විස්තර කරන්න පුළුවන්. දැන් මට ඇත්තටම ධර්ම දේශනාවක් හැටියට මේක විස්තර කරන්න ටිකක් අමාරුයි. ඔයගොල්ලෝ ඉස්සරහා හිටියොත් මට මේ කායානුපස්සනාව, මිරියාපත මනසිකාරය තව ගොඩාක් විස්තර කරන්න පුළුවන්. ඒක නිසා මෙතනින් එහාට මම ඒක විස්තර කරන්නේ නැහැ. ඕගොල්ලන්ට යම් කිසි තැනක් නොතේරෙනවා නම් අන්න ඒ පිළිබඳව මට දැනුවත් කරන්න. එතකොට මම ඒ පිළිබඳව ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මහණෙනි නැවතද මහණතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරි පිට බැලීමෙහිද පැත්ත බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත්පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය. පාත්‍රා දෙපට සිවුරු තනිපට සිවුරු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දන්නේය. එතන පාත්‍රා වෙනුවට ගන්න ඇඳුම්, කලිසම්, ටී-ෂර්ට්, යට ඇඳුම් මේව ඇඳීමෙන් ප්‍රඥාවෙන් දැන කරනවා. මෙතන මේ
සත්‍යයේ පුජ්‍යලයක් නැහැ. ඒක සිහිය පිහිටවනවා. ඒ විදිහට ඒක සිද්ධ වෙනවා කියලා. ඉතින් මට මේ වචන මං හිතන ගොඩාක්ම සරලයි. මේක පරිවර්තනය කරලා තිනු මීට වඩා සරල කරන්න බෑ. අපේ විදිහට ඒක දාගන්න ඕනේ. අනුභව කිරීමෙහිද, ඒ කියන්නේ කෑම ගැනීමේද, පානය කිරීමේද, ඒ කියන්නේ වතුර බීමෙහිද, මොනහරි පපඩම් වගේ බිස්කට් වගේ කඩා කෑමෙහිද, රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. ඒතන රස බැලීමෙහිදී අපිට ඒක වේදනා වශයෙන් ගන්න පුළුවන්. ඒක නැත්නම් රසයක් දැනුණා. ඒ රසයේ විදිහට සිහියෙන් ගන්න පුළුවන්. ඒ වගේම මල මුත්‍රා පහ කිරීමෙහිද, කැසිකිලි වැසිකිලි යෑමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද යනකොටත්, සිටීමෙහිද ඉන්නකොටත්, හිඳීමෙහිද ඉඳගෙන ඉන්නකොටත්, වාඩි ගන්නකොටත්, නිදා ගන්නකොටත්, ඒ වගේම නිින්දෙන් නැගිටින කොටත්, කතා කරන කොටත්, කතා නොකර සිටීමේදීද ප්‍රඥාවෙන් දැන ඒ කෘත්‍ය පවත්වන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම බලමින් හෝ වාසය කරන්නේය. විනාශය බලමින් හෝ වාසය කරන්නේය. කලක ඉපදීම, කලක නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. දැන් කලක ඉපදෙනවා කියන්නේ අපි ඉපදෙන එක නෙමෙයි, මේ රූපවල පැවැත්ම. රූප ඒ මොහොතේ පවතිනවා, ඒ මොහොතේ නැති වෙනවා. අන්න ඒකත් අපිට හසු වුණොත් ඒකත් අපි බලමින් වාසය කරනවා කියලා කියන්නේ. මෙතන මේ අනුන්ගේ ශරීරයේ හෝ කියන්නේ එතන දැන් අපිත් එක්ක අපි තනියෙන් ඉන්නේ නැහැනේ. අපිත් එක්ක ඉන්නකොට අපි ඒක බලන මෙන්න වාඩි වෙලා ඉන්න ස්වභාවය තියෙන එක. ඒත් මගේ ශරීරයම වගේ කියලා ඒ විදිහට තමයි ඒක බලන්න තියෙන්නේ. ඉතින් ඒක විස්තර කරන්න ඕනේ නැහැනේ. මේ යෝගාවචරයා හට වනාහි සත්වයෙක් පුජ්‍යලයක් නොවු කය පමණක් ඇත්තේ යයි සිහිය එළඹ සිටියේ වේද. අන්න මෙහෙම බලනකොට අපිට තේරෙනවා මෙතන සත්වයක් පුජ්‍යලයක් නෙවෙයි, මෙතන ඉරියව්පත ටිකක් තියෙනවා, යම් කිසි ක්‍රියාවන් ටිකක් තියෙනවා. අන්න ඒක යාට හසු වෙනවා. ඒ සිහිය අන්න එහෙම හසු වෙනවා. ඒ සිහිය ඥානයාගේ වෘද්ධිය පිණිසද, අන්න ඥානය සම්පූර්ණ නැහැනේ, ඥානය වැඩිවීම පිණිසද, සිහිය වැඩිවීම පිණිසද වෙයි. අන්න එහෙම කරනකොට අර ලබාගත්තු ඥානය වැඩි වෙනවා, සිහිය වැඩි වෙනවා. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරව වාසය කරන්නේය. ශරීර ලෝකෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගන්නේය. මේ ශරීරයේ කිසිම දෙයක් ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ. මහණෙනි, භික්ෂුව මෙසේ මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය. අන්න මේ විදිහට අපිට බලමින් වාසය කරන්න පුළුවන්. ඔන්න ඒ ඡේදය ඉවරයි. ඔන්න නැවතත් අපි තව බලන්න විදි ඕන තරම් තියෙනවා. නැවතද මහණෙනි, යෝගාවචර තෙමේ පාදාන්තයෙන් උඩ, හිසකේ මස්තකයෙන් යට සම කෙලවර කොට ඇති නානා විදි අසූචයෙන් පිරී සිටි මේ ශරීරයම සිහි කරන්නේය. කෙසේදයත් මේ ශරීරයේ හිස කෙස්ය. මේ ශරීරය කියලා මේක අපි ගත්තට මේකේ මොකද්ද මේ තියෙන හිස කෙස්? ලොම්, නියපොතු, දත් 32ක් තියෙනවා, හම තියෙනවා, මස් පිඬු තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වකුගඩුව තියෙනවා, අක්මාව තියෙනවා, හෘද මාංශය තියෙනවා, දලබුව තියෙනවා, බඩදිව තියෙනවා, පෙනහැලිය, බඩවැලය, අතුණු භාණ්‍ය, ඒ කියන්නේ දිරපු නැති ආහාර, මලය, හිස් මොළය, පිතය, සෙමය, සැරව, ලේ තියෙනවා, දාඩිය තියෙනවා, මේද ඒ කියන්නේ තෙල් තට්ටුව, කඳුළුය, උරුණු තෙල්ය, කෙලය, සොටුය, සඳ මිදුළුය, මුත්‍රාය යන මේ කුණුපයෝ ඇත්තාහ. මහණෙනි, නොයෙක් ආකාර වූ ධාන්‍යයන්ගෙන් පුරවන ලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද.
කිනම් ධාන්‍ය වලින්ද යුත් මල්ලක්ද යත් හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය යන මේ ධාන්‍ය වලින් පුරවන ලද මල්ලක්. ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල මුදා ලිහා මේ හැල්ය, මේ මහවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි මෙසේ වනාහි මෙනෙහි කරන්නේද? එපරිද්දෙන් මහණෙනි, යෝගාවචරතෙම පාදයෙන් උඩ, හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසූචි වලින් පිරුණා වූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේද යත් නියපොතුය, දත්ය, සමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුළු, වකුගඩු, හෘදය, හෘද මාංශය, අක්මාව, සැරව, දලබුව, බඩදිව, පෙනහැලිය, අතුණුය, අතුණු බහන්ය, නොපෙසුණු ආහාර මලය, හිස්මොලය, පිතය, සෙමය, සැරවය, ලේය, දහඩිය, මේද තෙලය, කඳුළු, උරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුළුය, මුත්‍රය මේ ශරීරයේ ඇත්තාහ කියායි. අන්න බලන්න පින්වතුනි, වැදගත් කාරණාවක්. මෙන්න මේ කෑලි ටික දැන් අපි මේ වගේ මල්ලකට ධාන්‍ය පිරුවට පස්සේ, කඩල මුං ඇට, පරිප්පු, සෝයා මේ වගේ පිරුවට පස්සේ අපි දකිනවා එතන ධාන්‍ය මල්ලක් කියලා. ධාන්‍ය මල්ලක්. හැබැයි ඇස් ඇති පුරුෂයෙක්, ප්‍රඥාවන්ත පුරුෂයෙක් ධාන්‍ය මල්ලයක් දකින්නේ. ඒක ලිව්වට පස්සේ යාට අර කඩල මුං ඇට, කව්පි, රටකජු මෙන්න මේ જાති මේ දේවල් වෙන වෙනම තියෙනවා මිසක් ධාන්‍ය මල්ලක් මෙතන නැහැ කියලා තේරුම් ගන්නවා වගේ මේ කියපු කෑලි 32ක් හැටියට තේරුම් ගන්නවා. මෙතන තමාගේ ශරීරය කියලා එකක් දකින්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන ලස්සන උදාහරණයකින් විස්තර කරලා තියෙන්නේ. මේ ශරීරයේ ඇත්තාහ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම ස්වභාවය බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශ වීම ස්වභාවය අණුව බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම ස්වභාවය හෝ අණුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව සත්ත්ව පුජ්‍යල වශයෙන් නොව ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටවන ලද්දේය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරන කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකෙහි කිසිවක් ආත්මාදී වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරෙහි ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ඔන්න දැන් ගොඩාක් අපිට තියෙන ඕන එකක්, අපිට කැමති එකක් බලන්න පුළුවන්. දැන් අපිට ඕන නම් තවත් විදිහකට මේවා විස්තර කරලා තවත් මේක බලන්න ක්‍රම මේ හැම එකක්ම අපි කරන්න ඕන කියලා එකක් නෙමෙයි. අපිට පුළුවන් වෙලාවට ඒ වෙලාවට අපිට හසු වෙන දෙයක් කරන්න ඕන. මෙහෙම භාවනා කරනකොට පින්වතුනි, මේ ටික කරනකොට පුදුම නිදහස් බවක්. මෙච්චර කල් මේ අපි අන්‍ය පුජ්‍යලයෝ සීලවතී, කුසුමාවතී ඒ නම් වශයෙන් එක නෑ අයියා මල්ලි ඒ වශයෙන් අරගෙන අපි කටයුතු කරලා බොහෝම දුකක් කනගාටුවක් අපි වින්දා. මෙන්න මේ විදිහට දකිනකොට අපිට තේරෙනවා මේ කෑලි ටික දැන් අර කඩල ගොඩවල් ඒ විදිහට හිතලා බලනකොට ඉතින් මම මේක වැඩිපුර මගේ වචන දාන්න යන්නේ මට කියන්න හිතෙනවා. ඒත් මම මේක නවත්තගෙන මේ සූත්‍රයේ ඉදිරියට දේශනා කරන මේ විදිහට ඉන්නකොට පින්වතුනි පුදුම සැනසීමක් දැනෙන්නේ. මහණෙනි, නැවතද භික්ෂුව මේ ශරීරය යම්සේ සිටියේද යම්සේ පිහිටුවන ලදද එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. මේ ශරීරෙහි පඨවි ධාතුව, තද ගතිය, ආපෝ ධාතුව, දියවන ගතිය, තේජෝ ධාතුව, රස්න ගතිය, රස්න සීතල ගතිය, වායෝ ධාතුව, පිම්බෙන හැකිලෙන ගතිය යන ධාතුහු ඇත්තේය කියායි.
මහණෙනි දක්ෂ වූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයෙකු මරා සතරමන් සන්ධියෙකි සතරමන් හන්දියක කොටස් වශයෙන් වෙන්වෙන් කොට බෙදා යම්සේ උන්නේද දැන් මේ හරක් මරන කෙනෙක් හන්දියක හරක් මරනකොට හරකෙක් කියලා විකුණන්නේ නැහනේ. එයා මොකක් කියලාද විකුණන්නේ? කෑලි වශයෙන් විකුණන්නේ. මස් කියලා විකුණනවා, ඇට කියලා විකුණනවා, ලේ කියලා විකුණනවා, පීකුදු කියලා විකුණනවා, බොකු කියලා විකුණනවා. හරකෙක් කියන සංඥාවක් එයාට නැහැ. අන්න ඒ විදිහට අපිත් මේක බලන්න ඕන. එපරිද්දෙන් මහණෙනි භික්ෂුව මේ ශරීරය යම්සේ සිටියේද යම්සේ පිහිටුවන ලදද එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. කෙසේද යත් මේ ශරීරෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ඇතැයි කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. කලක ශරීරෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ කලක ශරීරෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව සත්ව පුජ්‍යල වශයෙන් නොව ධාතු මාත්‍රව ශරීරය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරන කොට කිසිවක් ආශ්‍රව කොට නොගෙන වාසය කරන්නේය. ලෝකෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. මෙන්න මේ විදිහටත් පින්වතුනි අපිට කායානුපස්සනාව වඩන්න පුළුවන්. දැන් පින්වතුනි මේ සූත්‍රේ ඇහුවයි කියලා ඔයගොල්ලෝ සෝවාන් වෙන්නේ නැහැ. මේ විදිහට සතිපට්ඨානෙ පුරුදු කරන්න ඕනේ අපි. ඒ පුරුදු කරනකොට තමයි සිහිය වැඩිලා ඥානය අපේ මෝරණ ස්වභාවයට එන්නේ. නැත්තම් මේක කරන්නේ නැතුව කොච්චර ධර්ම දේශනා ඇහුවත් ඌට වැඩි අවබෝධයකට යන්නේ නැහැ. මොකද ධර්ම දේශනා ඇහුවා කියලා සිහිය වැඩි වෙන්නේ නැහනේ. තේරුණා නේද? අනිත් එක තමයි මේක දැන් බලන්නකො බොහොම ලස්සනට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අපිට මේ මුළු ශරීරේම එහෙම නෙවෙයි. දැන් අර කෙස් වශයෙන් ගත්තනේ. ඒ කෙස් වශයෙන් ගත්තාම අන්නේ කෙස් පටවි ධාතුව. අන්නේ විදිහට කොටස් වශයෙන් තමයි මේක ධාතු වශයෙන් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න ඕන. ඒක මුලදී යෝගාවචරයේකට කරන්න අමාරුයි. හොඳට සිහිය පිහිටවන්න ඕන. සිහිය පිහිටුවාට පස්සේ ඒ කොටස කරන්න පුළුවන්. මම ඉතින් වැඩි විස්තර දැන් කියන්න යන්නේ නැහැ. මහණෙනි නැවතද භික්ෂුව මැරී එක් දවසක් ගියා වූ හෝ දෙදවසක් ගියා වූ හෝ තුන් දවසක් ගියා වූ හෝ ඉදුමුණා වූ නිල් වූ සැරව වැగిරෙන්නා වූ සොහොනේ දමන ලද මලමිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරයම නුවණින් බලන්නේය. කෙසේද මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු වූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු වූ ස්වභාව නොයික්ම සිටියේය කියායි. මහණෙනි තමාගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ශරීරෙහි ඇතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ශරීරෙහි නැතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ඉතින් පින්වතුනි මේ තියෙන්නේ මලමිනියක් දැක්කට පස්සේ අපේ ශරීරයත් අපිට ඒ විදිහට
මරණාස්තුති භාවනාව වශයෙන් වඩන්න පුළුවන්. ඉතින් මම ඒකනේ පින්වතුනි කිව්වේ දැන් මට මේක අලුතෙන්ම මගේ වචන වලින් විස්තර කරන්න ඇත්තටම මෙතන කිසිම දෙයක් නැහැ. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එක අංශු මාත්‍රයක්වත් අඩු කරන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණම දේශනා කරලා තියෙනවා. ඉතින් මට මගේ වචන වලින් තවත් කියන්න කිසිම දෙයක් නැහැ. ඉතින් මෙන්න මේක මේ විදිහට වැඩුවොත් අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක් මේ විදිහට වැඩුවොත් අනිවාර්යයෙන්ම ඉතිරි මාර්ගඵලවලට යනවා ඒකාන්තයි. මේ සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක රැයක් වැඩුවොත් හරියට එක රැයක් වැඩුවොත් ඒකත් රහත් වෙන්න ප්‍රමාණවත් කියලා. ඉතින් පින්වතුන්ලාට දැන් මේක කරන්න අමාරුයි. මේක කරන්න කැමති නෑ. ඊට පස්සේ හැම තැනම යනවා. තව ධර්ම දේශනා අහනවා. තව ඒ කොහොම කරත් පින්වතුනි මීට වැඩිය දෙයක් නැහැ. ඒකනේ මම මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න නැතුව හිටියේ. මේක සිංහල තේරුම හොඳට තේරෙනවා. දැන් මේ කියපු ටික නොතේරෙන කෙනෙක් ඉන්නවනම් මට අනිවාර්යෙන් මෙසේජ් කරන්න ඕන. දැන් අපි ඊගාව කොටසට යන්. කලක ශරීරෙහි ඇතිවීම ස්වභාව හා කලක ශරීරෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව සත්ව පුජ්‍යල නොව ශරීරයේ පමණක් ඇත්තේ යන සිහිය පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිස සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරන කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ කෙලෙස් වශයෙන් තණ්හා දෘෂ්ටි වශයෙන් කිසිවක් ගන්නෙ නැහැ. ලෝකෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගනි. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරෙහි ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ඉතින් ඒ ඡේදය ඉවරයි. දැන් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවත ආපහු දේශනා කරනවා මහණෙනි නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාගනු ලබන්නා වූ හෝ උකුස්සන් විසින් කඩාකනු ලබන්නා වූ හෝ ගිජුලිහිනියන් විසින් කඩාකනු ලබන්නා වූ හෝ බල්ලන් විසින් කඩාකනු ලබන්නා වූ හෝ හිවලුන් විසින් කඩාකනු ලබන්නා වූ හෝ නොයෙක් සතුන් විසින් කඩාකනු ලබන්නා වූ හෝ අමුසොහුනේ දමන ලද මලමිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයම නුවණින් බලන්නේය. කෙසේද යත් මේ ශරීරෙහි මෙබඳු වූ ස්වභාව ඇත්තේය. මෙබඳු වූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු වූ ස්වභාවය නොයික්මා සිටියේය කියායි. මෙසේ තමාගේ ශරීරෙහි හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය කියායි. ශරීරෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. ශරීරෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. කලක ශරීරෙහි ඇතිවීම ස්වභාව හා කලක ශරීරෙහි විනාශ වීම ස්වභාවය දක්නේ හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව සත්වයෙක් පුජ්‍යලයක් නොව ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනාකොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලසුන් කරන කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරෙහි ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ඉතින් මේක තව දිගට මේ විදිහට තියෙනවා. දැන් පින්වතුනි මේ හැම දෙයක්ම හොඳට මතක තියාගන්න. මේ හැම දෙයක්ම අපි කරන්නේ නැහැ. අපිට ඒ ඉරියව්පත මනසිකාරය අපිට පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම අපිට වාඩි වෙලා ඉන්න වෙලාවට අර විදිහට හුස්ම රැල්ල ඒ විදිහට බලන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට අපිට ඕනනම් කොටස් වශයෙන් මේක ශරීරයක් ආත්මයක් වශයෙන් නෙවෙයි මේ කෙස් තියෙනවා. මේ විදිහට කොටස් වශයෙන් අපිට
ඒ කොටස් ටික ඒ කියන්නේ කොටස් 32ම දකින්න උත්සාහ කරන්න එපා. Tamanට ප්‍රකටව දැනෙන දේවල් ටිකක් විතරක් බලන්න. ඉතින් තව මේක විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. මං හිතනවා මේක තේරෙනවා ඇති. තේරෙන්නේ නැත්නම් මට අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. එතකොට මම පහදලා දෙන්නම්. මහණෙනි නැවත භික්ෂුව ලේමස් සහිත වූ නහර වලින් බැඳුන ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මලමිනියක් යම්සේ දක්නේ වේද ඒ භික්ෂුව මේ ශරීරයම නුවණින් බලන්නේය. මේ ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මන ලද්දේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. ශරීරයේ ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරයේ අණුව බලමින් වාසය කරන්නේය. නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීර අණුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරෙහි ඇතිවීම ස්වභාවයද කලෙක ශරීරෙහි නැතිවීම ස්වභාවයද දක්නේ හෝ ශරීරය අණුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව සත්පුජ්‍යල නොව ශරීරය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් පිහිටවන ලද්දීය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරන කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයේ කිසිවක් ආත්ම වශයෙන් නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරෙහි ශරීරයේ අණුව බලමින් වාසය කරන්නේය. මහණෙනි මේ පින්වතුනි දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇති මේ සටිපට්ඨාන සූත්‍රය අපි පුරුදු කරන්න ඕන එකක්. මේ ටික අහලා වුණත් ඉතුරු ටික අහන්න නැතුව වුණත් පුරුදු කරා නම් ඒත් අපුව ඊගාව තැන් වලට අපිට යන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්නේ නැති මේ සටිපට්ඨාන සූත්‍රය මට එච්චරම බල කරේ මේක මැජික් එකක් කියලා නේ. දැන් මේකේ තේරෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. අනිත් එක මෙතන කිසිම මැජික් එකකුත් නැහැ. අපි ධර්මය අහලා ප්‍රත්‍යක්ෂ කරපු එක ඒක තවත් ප්‍රත්‍යක්ෂ වෙන්න, තවත් සිහිය වැඩෙන්න, ප්‍රඥාව දියුණු වෙන්න, ඥානයගේ වැඩිම පිණිස කියලා මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මගේ වචන වලින් කියන්න දෙයක් නැහැ ඇත්තෙන්ම. ඉතින් මෙන්න මේකෙන් අපිට ඒ தത്വෙට අනිවාර්යයෙන්මපත් වෙන්න පුළුවන්. දැන් මගේ කාල වේලාව ඉවරයි. අපි ඊතුණු කායගත සතියේ එහෙම නැත්නම් කායානුපස්සනාවේ තව කොටසක් තියෙනවා. ඒකත් අපි ඊගාව සතිය දේශනා කරනවා. මේක ඉවර වෙනකම් මේ සූත්‍රය මේ විදිහට දේශනා කරලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ සටිපට්ඨාන සූත්‍රය අහලා මේ විදිහට අපිට දැම්ම වඩන්න පුළුවන්. මේක අහලා ඉවර වෙනකන් ඉන්න ඕනේ නෑ පින්වතුනි. දැම්ම මේක පුරුදු පුහුණු කරලා ඔයගොල්ලන්ට ඉක්මනින්ම මාර්ගඵල වලට පැමිණෙන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් අද මෙතෙක් වෙලා දහම් ශ්‍රවණය කරපු ওই සියලු දෙනාටත් මේ ධර්මයේ ওই පින්වතුන්ලා අතර ලැබෙන්න සලස්සන ඒ පින්වත් මහත්තුරුන්ටත් උතුම් වූ නිර්වාණ සුවයෙන්ම සැනසෙන්න මේ කුසල් එකල ලෙසම හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.